Hello guys, welcome back to my channel. ඉතින් ඔන්න අද මම ෂෙයා කරගන්නේ අපි නුවරඑළිය ගියපු ට්‍රිප් එකේ part 1 vlog එක. දැන් වෙලාව උදේ 6ත් පහු වෙලා අපිට පොඩ්ඩක් පරක් වුණා. අපි දැන් නුවරඑළියට යන්න තමයි මේ පිටත් වෙන්න හදන්නේ. ඉතින් මේ ඉන්නේ මගේ boy. එයාත් ඉතින් first time අපේ family trip එකට මේ පාර join වුණා. ඉතින් එයාගේ නම සංජුද. අපි නම් කියන්නේ සංජු කියලා. ඔන්න ඉතින් මට උදේම එයාගෙන් අවුරුදු gift එකකුත් ලැබුණා. ඉතින් එයාමත් අරගෙන ඊට පස්සේ අපි කෙලිම ගියේ අපේ අක්කලාව pick up කරන්න. අපේ අක්කලා ඉන්නේ අතුරුගිරියේ. ඊට පස්සේ අපි කෙලින්ම නුවර දළදා මාලිගාව වැඳගෙනම තමයි නුවරඑළියට යන්න plan කරගෙන ඉන්නේ. අපි උදේ කෑම ලෑස්ති කරගෙනමයි ආවේ. ඉතින් යන අතරමඟදී අපි තැනකින් නවත්තගෙන මේ විදිහට උදේ කෑම ගත්තා. කන්නේ නෑ වගේ පේන. අපේ චූටි නාන්නේ බබාත් first time තමයි මෙච්චර දුර trip එකක් යන්නේ. ඉතින් බලන්නකෝ එයාගේ මුණේ තියෙන සතුට. මේ නම් තියෙන ජැම්සන්. මට ඉතින් ජැම්සන් නැතුව ට්‍රිප් එකක් යන්න බැහැනේ. ඔයාලා දන්නවනේ. මම මේ ජැම්සන් දවස් 2ක් තිස්සේ ලුණු වතුරේ දාලා තියලා තමයි මේ විදිහට හදාගත්තේ. අපි ජර්සිත් දාගෙන නුවරඑළිය යන්න හිතාගෙන ගියාට යනකොට මාරම රස්නයක් තිබ්බේ. ඉතින් ඒ නිසා අපි මොනවා හරි බොන්න කියලා පොඩ්ඩක් අතරමඟ කෑම කඩේකින් නැවතුවා. මොකද එක දිගට කොහොමත් අපිට ඉඳගෙනම යන්න අමාරුයිනේ. ඔන්න දැන් අපි නුවර දළදා මාලිගාවට ආවා. අපි නුවර දළදා මාලිගාවට එන්න විශේෂම හේතුවක් තමයි අපේ නන්නේ බබාව නුවරඑළිය ට්‍රිප් එක එක්කන් යන්න කලින් දළදා මාලිගාවට එක්කන් යන්න ඕනි කියලා හිතුව එක. අප්‍රේල් 18 උතුම් සිරි දළදා ප්‍රදර්ශනයේට හැමදේම ලෑස්ති වෙන ගමන් තමයි අපි යන දවසේ තිබ්බේ. කොහොම හරි ගොඩාක් සෙනග හිටියා අපි යන දවසේ. ඉතින් දළදා මාලිගාවේදී ගොඩක් තැන්වල ෆොටෝස් වීඩියෝස් ගන්න දෙන්නේ නෑනේ. ඉතින් මට පුළුවන් ටික තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් තිබ්බ රස්නෙට අපි අයිස්ක්‍රීම් එකකුත් කාලා ඊට පස්සේ කෙලිම නුවරඑළියට යන තමයි පිටත් උනේ. කොහොම හරි ඉතින් තව ගොඩාක් දුර යන්න තියෙනවා අපිට නුවරඑළියට යන්න නම්. හායි. එයාට වැඩනේ කොළ හම්බුණා. අපි යන අතරමඟදී දවල් කෑම ගන්න නැවැත්තුවා. කොහොම හරි අනිත් කට්ටිය නම් රොටි චිකන් හොදි කොච්චි සම්බෝලයි තමයි කෑවේ දවල්ට. මම රොටි කන්න වැඩිය කැමති නෑ. ඒ නිසා මායි සංජුයි බත් තමයි කෑවේ. ඉතින් නුවරඑළියට යනවා කියන්නේ පැය ගානක ගමනක්නේ. ඉතින් පැය ගානක්ම අපේ දවසෙන් භාගයක්ම අපි එළිය තමයි හිටියේ. අද නම් ඉතින් දළදා මාලිගාවට විතරයි අපිට යන්න උනේ. හායි. ඉතින් ඔන්න නුවරඑළියට එද්දී අපි රෑ වුණා.
ඉතින් කොහොම හරි මම එද්දි නම් අපේ කට්ටියම ඇවිල්ලා බෑග්ස් දාලා තිබ්බා මට ඇපාර්ට්මන්ට් ටුවර් එකකට වීඩියෝස් ගන්න බැරි වුණා. ඒත් මම අන්තිම දවසේදී වීඩියෝස් ගත්තා. දැන් එහෙනම් අපි ඉන්න තැන ඇපාර්ට්මන්ට් ටුවර් එක බලමු. අපේ ට්‍රිප් එකේ 2 nights ඉන්න අපි බුක් කළේ නුවරඑළිය මෝන් ප්ලේන්ස් ඇපාර්ට්මන්ට් එක. ඉතින් මේ ඇපාර්ට්මන්ට් එකේ අපිට වෙනම කිචන් ඒරියා එකක් තියෙනවා, බැල්කනි එකක් තියෙනවා, කාමර 3ක් තියෙනවා. හැබැයි අපිට එහෙම කෑම ඕඩර් කරලා එහෙම ගෙන ගන්න බෑ. අපිට මෙතන ඔක්කොම ෆැසිලිටිස් දීලා තියෙනවා. එතකොට අපිට කෑම තනියම උයා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ඇපාර්ට්මන්ට් එක තියෙන්නේ නුවරඑළිය ටවුන් එක කිට්ටුවමයි. ඔයාලටත් කැමති නම් මෙතන බුක් කරගන්න පුළුවන්. නුවරඑළිය එන්න හිතාගෙන ඉන්නවා නම් මෙතන ගොඩාක් ඇපාර්ට්මන්ට්ස් තියෙනවා. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් කොහොම හරි මෙතන ප්‍රයිසස් ගැන කිව්වොත් මේ අපි හිටපු ඇපාර්ට්මන්ට් එක සීසන් කාලේ නිසා අපිට හම්බුනේ 50000ට. එතකොට 2 days නිසා ලක්ෂයක් ගියා. එතකොට සීසන් කාලයක් නෙමෙයි නම් මේ ඇපාර්ට්මන්ට් එක ඔයගලන්ට ගන්න පුළුවන් 25000ට. අපි මේ ඇපාර්ට්මන්ට් බිල්ඩින් එකේ 3 වෙනි තට්ටුවේ ඉන්න නිසා අපේ ඊළඟ රූම් එක තියෙන්නේ සෝල්දරේ. ඉතින් මේ රූම් එකේ තමයි මයි අම්මයි තාත්තයි අක්කයි අයියයි නිදාගත්තේ. හැමදාම වගේ ඉතින් මං අම්මයි තාත්තයි මැද තමයි මෙතනදිත් නිදාගත්තේ, නැත්තම් නිින්දයක් නෑනේ. ඇත්තම කිව්වොත් අපි හිතුව තරම්ම හොඳට අපිට ඇපාර්ට්මන්ට් එක ගැන සැටිස් නෑ. මොකද 25000 නම් ඕකේ. මෙතන 50000ක් නිසා අපිට ගොඩක් සැටිස් වෙන විදිහට, ඒ කියන්නේ පින්තූරවල දැක්ක විදිහටම අපිට ඇපාර්ට්මන්ට් එක ලැබුණේ නෑ. ඒ වුණාට මෙතන ගොඩාක් හොඳ ඇපාර්ට්මන්ට්ස් තව තියෙනවා. කස්ටමර් සර්විස් එකත් හොඳ නිසා මට ඔයාලට මෙතන රෙකමන්ඩ් කරන්න නම් පුළුවන්. හරි, ඔන්න ඉතින් අපේ ට්‍රිප් එකේ ෆස්ට් ඩේ එකේ ෆස්ට් නයිට් එක අපි ඇපාර්ට්මන්ට් එකේ ගෙවන්නයි හදන්නේ. හෝ අපි ඔක්කොටම කලින් අපේ අයියට යාළුවෙක්ගෙන් හම්බුණා හැම්පර් එකක්. ඉතින් ඒකේ මොනවද තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලලා ඉමු. මොනවද කරන්නේ? ඔය මොනවද? චිකන්. මොනවද හදන්නේ? දන්නේ අපි බඩගිනි තියන්නද හදන්නේ? ඔන්න ඉතින් අද රැට වියන්නේ අපේ අක්කා. අක්කා තමයි අද කිචන් එක බාරව ඉන්නේ. මෙන්න ඉන්නවා මගේ සුදු බෝලේ බ්‍රෝෂි. බලස් පැටියා. අනේ. ඕ නෝ. බලස් පැටියා. බයි. අපේ අක්කා ඉතින් කෑම යනකම් අපේ කට්ටිය සින්දුවක් කියාගෙන පොඩ්ඩක් ෆ්‍රී එකේ හිටියා. හෙලෝ. बैटरी बहला නිසා විනාඩි 5කින් බහයි. ආය වය එකකුත් තියෙනවා. පොඩ්ඩක් වයින් ටිකක් බීලා try කරන්න හැදුවේ. ඒක හරියන්නේ නැහැ. පෝ මෙලෝ රහන්නේ නැහනේ. ඉතින් ඔන්න දැන් අපේ අක්කා කෑම උයලා ඉවරයි. අද තියෙන්නේ අපිට රැට කන්න පරිප්පුයි, සීනි සම්බෝලයි, චිකන් දෙවලුයි. සීනි සම්බෝල. Good morning. ඔන්න ඉතින් අපේ ට්‍රිප් එකේ දෙවැනි දවස පටන් ගත්තා. ඒ කියන්නේ අප්‍රේල් 16.
අපි කට්ටිය ඉතින් නැගිටිද්දී අපේ වැඩිහිටියෝ ටික එකතු වෙලා උදේට කෑම ලෑස්ති කරන ගමන් තමයි හිටියේ. හරිනම් අපි තමයි ඉතින් ලෑස්ති කරන්න ඕන. ඒ වුණාට ඉතින් අම්මලා කෑම නිරහ. Hello guys. ඉතින් මේ ඉන්නේ මගේ අලුත් බ්ලොග් ෆොටෝග්‍රැෆර්. Ay, mage nama Tisha නෙමෙයි. සමසන්දුව. එන් කුමි. ඉතින් අද ඇවිල්ලා තියෙන නුවරේ එළියට. ඊයේ රෑ නම් එච්චර සීතලක් නැහැ. අද දැන් නම් පත්ත සීතල උදේම 6ට ඉස්සෙල්ලා. අද අපි යන්න හදන්නේ කොහොමද? ඉතින් අද යන්නේ උදේම සඳ දැන්. කලින් ගිහිලා නැහැ. ඊට පස්සේ හවසට කානිවල් යන්න හිතාගෙන ඉන්නවා ග්‍රෙගරි ලේක් එකේ. මම කානිවල් යන්න ඕනේ ගන්නවා. ඒ වගේ මටත් ඕන බෝට් රයිඩ් එකක් කරන්න. දෙකම ඕනේ දෙකම කරන්න ඕනේ කොහොම හරි ටයිම් එක මැනේජ් කරගෙන. අපි ටග්ගල ඇදගෙන ඇවිල්ලා මේ හොටෙල් එකේ view එකයි කොහොමද මෙතන පේන්නේ අර ගාව පේන්නේ කොහොමද ඒ ඔක්කොම වීඩියෝ එකක් දෙන්න. ෆොටෝග්‍රැෆර් මගේ. බයි. අනේ කිව්වත් වගේ අපි ලෑස්ති වෙලා ඉවරලා ඩ්‍රෝන් එකේ යවලා කොහොමද ඉතින් අපේ ඉන්න තැනට වටේ පේන්නේ කියලා තමයි දැන් ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉතින් දැන් මම ලෑස්තිලා ඉන්නේ සඳ තැන්නට යන්න. අනිත් කට්ටිය තාම ලෑස්ති වෙනවා. ඉතින් කට්ටියම ලෑස්ති වෙනන් පස්සේ අපි කෙලින්ම සඳ තැන්නට තමයි යන්නේ. මං එතනට ගිහිලා ඔයාලට ඉතුරු වීඩියෝස් ටික අරගෙන එන්නම්. අපි සඳ තැන්නට ගොඩාක් උදෙන් එන්න ප්ලෑන් කරන් හිටියට ඉතින් කට්ටියම ලෑස්තිලා එද්දි ටිකක් පරක් වුණා. ඉතින් අපි මෙතෙන්ට එද්දි 9ත් පහු වෙලා ඉතින් ගොඩක් සෙනග අපි එද්දිම ඇවිල්ලා හිටියේ. දැන් හොඳටම සෙනග. ඉතින් අපේ අංකි 46 47. ජීප් එක දැන් ඉන්නෝනේ ඉතින් 46. දැන් ගියේ කීයද? දැන් ගියේ 20 ගණන් ගියා. 23 පිට උදෙන් එන්න කියන්නේ ඒක තමයි. ඔයාලා සන්සැන්නට එනවනම් උදෙන්ම මෙතෙන්ට එන්න නැත්තම් සෙනග හැමදාම new place safari. ඉතින් මේ සඳ තැන්නට යන්න තියෙන්නේ අපිට ජීප් වල. ඉතින් අපේ අංකේ 40 ගණන් දැන් යන්නේ 20 ගණන්. ඉතින් අපි අපේ වටේ එනකන් ඉතින් බලාගෙන ඉන්න ඕනේ. ඉතින් ටික වෙලාවක් නෙමෙයි අපි ඇත්තටම කිව්වොත් පැයකමාරක් විතර බලන් හිටියා. දන්නේ 10න් කීයද? අටක් නම දදස මටත් දෙන්න. 8.8ක්. මොකද? සෝස්තාදි මන් 10 නෑ. හොඳයි. මට පිටේ ඉතින් ලස්සන පැත්තක් තිබ්බා. අපි ගියා එතෙන්ට ෆොටෝස් ටිකක් ගන්න. බොරුට ඕටන්න දෙන්න. ඕට නෙමෙයි සඳ තැන්න. හද දැන්න ගිල්ලෙනවා. බොරුවට ගිහිල්ලා තාම ගියේ නෑ. ඊයේ හදපුවද බෝ? පාස්ටික් වගේ. ඊයේ හැදුවා නම් ඉතින් කමන්නේ. අන්න දැන් ඉතින් පළවෙනි ජීප් එකේ අපේ අම්මලව තමයි අපි මුලින්ම යව්වේ. ඊළඟට අපි යන්නයි හදන්නේ. අර මැද කොළඹ කෙලිප්පත් දානවා නැත්තම් නෑ. පෙන්සිල්ුකින් නෑ නගර සභාවේ වගේ නෑ. මේ අපිට යනකොට තමයි තේරුනේ මාර අමාරුයි මේ මාරු විතර පැද්දෙනවා. ඉතින් අම්මලා ගාව තමයි අපේ දියති බබා හිටියේ. ඉතින් අපි මාර බයෙන් හිටියේ දියති බබාවත් අරගෙන මේ යන්න හරි අමාරුයි. ඉතින් ඔයාලත් යනවා නම් පොඩි බබාලව අරන් යද්දි ගොඩක් පරිස්සම් වෙන්න. අපි
අපි මේ යන්නේ ගොවි පොලක් මැදින්. ඉස්සරහට ඉතින් මාරම ලස්සනයි. ඔයාලට මම ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ අල වගාව. මං ගොඩක්ම දැක්කේ අල වගාව තමා තියෙනවා. ඉතින් මේ විදිහට යනවා කියන්නේ මාරම වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. ටිකක් පැද්දෙනා ගතිය වැඩි එක තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ. ඔයාලට වීඩියෝස් වලින් පේනවා ඇතිනේ. මේ ඉතින් අපි යද්දිත් මිනිස්සු වැඩ කරනවා. ඒ විදිහට දැක්කමත් මාරම ආසයි. මට හිතුන විදිහට ඒ කියන්නේ දැක්ක විදිහට මේ මිනිස්සු ගොඩක් නිදහස් ජීවිතයක් ගත කරනවා වගේ තමයි මට නම් හිතුනේ. मैं करने में गया हूँ දැන් සඳ තැන්න බලන්න තමයි අපි බැස්සේ මෙතනින්. අපිට විනාඩි 20ක කාලයක් දෙනවා උඩට ගිහින් බලලා එන්න. දැන් සඳ තැන්නට ආවා. නෑ සඳ තැන්න බලන්න යනවා. මේ නගින ගමන් සඳ තැන්නට නගින ගමන් ඉන්න. හරි අපි නැගලා අපි ආයෙත් පෙන්නන්නම්. අනේ අපේ ලස්සනයි. සතියේ පළාත් දෙකක් වෙන ඉන්න බෝඩර් එක තමයි මෙහෙර තියෙන්නේ. මේ පැත්තේ තියෙන මධ්‍යම පළාත මෙන්න මෙහා පැත්තේ තියෙන ඌව පළාත බදුල් දිස්ත්‍රික්කය. මෙහෙරින්ලා කිලෝමීටර් 70ක් විතර ඈතට බලා ගන්න පුළුවන්. දැන් මොකද මේ මිස්ට් එක නිසා බලා ගන්න බෑ. මේ මෙතන මේ යටින් පෙන්නේ වැලිමඩ බෝමුරල්ල කියන ගම තමයි. ඔව්. මෙතන තියෙන පවරක්සි දෙන්න මෙතන වියල්ලක්ෙන් තියෙන බෝමුරල්ල අහලා තියෙනවා. අපි ආපු දවසේ ඉතින් වටේම මීදුමෙන් වැහිලා හරිනම් මීදුම අයින් වුණාම මේ වටේම කඳු පේනවලු ලස්සනට. ඉතින් ඒ ටික බලා ගන්න උනේ නෑ අපිට. ගිනවද? අපේ හදන ඉන්නේ 10ක්. මෙතන මීදුමත් එක්ක මාර සීතලයි. ඒ වුණාට මාර ඉතින් ලස්සනයි. මට හිතෙනවා මීදුම අයින් වෙලා තිබ්බනම් ගොඩක් ලස්සනට මෙතන පේනවා ඇති කියලා. කඳු 7ක් වට වෙලා තියෙනවා කිව්වා. මට කඳු ටිකේ නම නම් මතක නැහැ. ඒක ඉතින් බලාගෙන තිබ්බනම් තමයි හොඳ. බිරින්ද අනේ පුතේ ලස්සනවා. ඊට පස්සේ ආයෙත් යද්දි නම් අපිව ගෙනිච්චේ වෙනම පාරකින්. කලින් ආපු පාරෙන්ම නෙමෙයි වෙන පාරකින් තමයි ආයෙත් අපි හිටපු තැනට ජොයින් වුනේ. ඊට පස්සේ අපි කෙලින්ම ආවේ කන්න. මොකද හොඳටම බඩගින්න හිටියේ අපි. සෆාරි ගිහිල්ලා ඇවිල්ලා ඉන්න බැරුව හිටියේ. මට නෑ අයියෝ තමයි කොළඹට ගිහින් ගාවට අපි මේ කෑම ගත්තේ ග්‍රෙගරි ලේක් එක ගාවම තියෙන රෙස්ටොරන්ට් එකකින්. මට ඇත්තටම රෙස්ටොරන්ට් එකේ නම නම් මතක නෑ. ඒ වුණාට මෙතන කෑම නම් මාරම රහයි. අපි දවල්ට කෑම අරන් ඊට පස්සේ යන්න හිතන් ඉන්නේ ග්‍රෙගරි ලේක් එකටයි කානිවල් එකටයි. කානිවල් එක නම් මම ඉතින් ඔයාලට ඊළඟ බ්ලොග් එකෙන් තමයි ඔන්න අරන් ඉන්නේ. දැන් එහෙනම් ඊට පස්සේ යමු ග්‍රෙගරි ලේක් එකට. 10. ග්‍රෙගරි ලේක් එකේ නම් වටේම මල් වලින් පිරීලා හරිම ලස්සනයි. එනකොටම සූර්යකාන්ත මල් පිරීලා. ඒ විතරක් නෙමෙයි ඉතින් මිනිස්සුන්ගෙනුත් පිරීලා. පුදුම සෙනගක් තමයි හිටියේ. මං හිතන්නේ ඉතින් සීසන් එක නිසා වෙන්නේ නැති. පැදන් සෙනග කියලා වාඩි වෙන්න. හැමෝම ඉතින්
ඉතින් ආසාවෙන් හිටපු බෝට් රයිඩ් එක යන තමයි අපි ග්‍රෙගරි ලේක් එකට ආපු ගමන්ම කළේ. එක එක වර්ගයේ බෝට් රයිඩ් තිබ්බා, ස්පීඩ් බෝට් එහෙම තිබ්බා. ඒ වුණාට අපි ඉතින් මේක තමයි ගියේ මොකද නනි බබා ඉන්නවනේ. සීසන් කාලේ ඉතින් ගොඩක්ම සීතල එන්නේ නුවරඑළියට උදේටයි රෑටයි තමයි. දැන් නම් සීතලක් නෑ එහෙම. අනික හොඳට අවුවක් තියෙනවා. ඒ නිසා කොහොමත් සීතල නම් තිබ්බෙම නෑ. අර සීතල හුළඟ තමයි චුට්ටක් තිබ්බේ. මට ලොකු ආසාවක් තිබ්බා හෝස් රයිඩ් එකක් යන්න. ඒ වුණාට මම සායක් ඇඳන් හිටිය නිසා මට යන්න බැරි වුණා. ඊටත් වඩා මට දුක හිතුණානේ. ඉතින් ඒ අශ්වය දැක්කාම ඉතින් පවුනේ අනේ අපේ බරක් දරාගෙන ඒගොල්ලන් එහෙම යනකොට දුකයි. ගොඩක් අශ්වයෝ හිටගෙනම නිදි. ඉතින් ඒගොල්ලන්ට මහන්සිය ඇති. මට දැක්කාම දුක හිතුණා. එහෙනම් ඉතින් ඔන්න මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. ඊළඟ vlog එකෙන් අපි ඉක්මනටම ආපහු හම්බ වෙමු. ඊළඟ vlog එකෙන් තමයි මම කානිවල් ගියපු එකයි ඊට පස්සේ අඹේවැල ගියපු එකයි ජැක්රෝ ස්ට්‍රෝබෙරි ෆාම් එකට ගියපු එකයි තියෙන්නේ. එහෙනම් ඊළඟ vlog එක එනකන් ඉන්න. එතකන් ගිහින් එන්නම්. බයි. මට සිරියනවා රත්තරනේ. හරක් දැක්කම ඔයාලා මොනවද හිතුනේ? අර යා මතක් වුණා.